මොන જાති සරුංගලයක්ද මේ? මාර ගතිය. කවුරුණත් නියම වැන්දෙක් තමයි හදලා තියෙන්නේ. තව නැද්ද දන්නේ මේ වගේ සරුංගල. කොහොමද ඉතින් අපේ සරුංගල් පිස්සෝ ටික? ඉතින් මොකද වෙන්නේ මේ දවස්වල සරුංගල් එමෙ යවනවද? නෑනේ. ඉතින් YouTube එකේ උඩ පල්ලෙහා යනක මම දැකපු ලස්සන අමුතුම සරුංගල් කීපයක් මට අද ඔයාලට ගෙන්න තුනා. ඉතින් අපි බලමු මොනවා මේ සරුංගල් ටික කියලා. ඉතින් අපි ඉස්සරහම බලමු සුපිරි මකර සරුංගලය. ඉතින් රතුපත් ගෝල් පේස් එකේ තමයි මේ මකර සරුංගලය යවන්නේ මට පේන විදියට. ඉතින් තනියෙන් එක්කෙනෙක් ආවා සෑහෙන ගේමක් දෙනවා වගේ ගාවන්න. ඉතින් කොළඹ සරුංගල් සැනකඩේට අප සරුංගල් තමයි ඉතින් මේ විදිහට මේ යවන්නේ. මහරම ලස්සනයි මකර සරුංගලේ යාළුවනේ. ඊළඟට අපි බලමු මෙන්න මේ අමුතු රොකට් සරුංගලය. ඉතින් මේක පානදුර තමයි යවලා තියෙන්නේ. ඉතින් මේ අයිතිකාරයා වෙන්න ඕනේ සරුංගලය. ඉතින් බාලෝ කරුණේ ඒක යවනකොට මාරුම් ගති. අමුතු සරුංගල් හදන ඉතින් ලස්සන නිර්මාණකරුවෝ ඉන්න ලංකාවේ නේද? ලස්සනට පැද්දෙන අය සරුංගලේ. ඒ වගේම ලෑන් ටයිට් එකකුත් ඇති මම නම් හිතන්නේ. ඉතින් පානදුර තමයි මේක යවලා තියෙනවා කියලා කියන්නේ. එයාට ගිෆ්ට් එකකුත් හම්බෙලා තියෙන්නේ මම හිතන්නේ උඩ බේස් එකක් හම්බෙන්න ඇති. අමුතු සරුංගල් තියෙනවා බලන්න ගියාම ඉතින්. මේ තව එකක්. මේක මොකක් කියලා දිසන්නේ. බයිසිකලයක් පදින සීන් එකක් තමයි තියෙන්නේ. අයිස්ක්‍රීම් විකුණන කෙනෙක් වගේ එහෙම සීන් එකක් තියෙන්නේ ඒකේ. ඉතින් මට නම් ඇත්තටම හිතා ගන්න බෑ මේක කොහොමද උඩ යන්නේ කියලා. අනික එයා මේ බයිසිකලේ කකුලේ පදිනවත් එක්ක අර මාර ඇඩ්ඩු ඉන්නේ. පිටිපස්සෙන් කොඩි දෙකක් තියෙනවා ඒකේ. කොඩි දෙකක් දැනෙනවා උලඟට ලස්සනට. මහා මාර ආතල් දෙන්නේ නෑ ලංකාවේ තියෙන. මාළු හෙලවෙන්න නැතු උඩ තියෙන විදිය ලස්සන. සුපිරිම වැඩක් තමයි ඉතින් මේ සරුංගල් නම් හදලා තියෙන්නේ. ඊළඟට අපි බලමු මෙන්න මේ ඉතින් මට මේ වීඩියෝ එකත් ඔයාලට පෙන්නන්න හිතුණා. මේක මං හිතන්නේ මම මේ අවුරුද්ද දැකපු ලොකුම නයි සරුංගලේ නයි පට්ටම තියෙන සරුංගලේ තමයි මේක. ඉතින් මේක යවන්නේ සුන්දර වෙල්ලාවේ තමයි. ඉතින් ක්‍රියේටිව් RA ක්‍රියේටිව් වලොග් කියන අය තමයි ඉතින් මේ වීඩියෝ එක හදලා දැම්මේ YouTube එකේ. එයා තමයි මේ සරුංගල යවන්නේ. ඉතින් මේ අවුරුද්දේ මුල වගේ තමයි මේක යවුවේ සරුංගල කාලේ මුල වගේ. ඉතින් සුපිරිම විදියට සරුංගලේ උඩ කියලා දිනවා ලස්සන ඩ්‍රෝන් ෂොට් එකක් තරම් තියෙනවා. ඊළඟට අපි බලමු මෙන්න මේ නයා සරුංගලේ. මේක නුවර යවලා කියලා තමයි මේකේ දාලා නම් තියෙන සඳහන් වෙන්නේ. ඉතින් ඒකත් සෑහෙන ලොකු ණයෙක් මේ පට්ටමත් මාර විදියට ලොකුයි. ඒ වගේම නැට්ටත් සෑහෙන දෙකයි. මට නම් හිතෙන්නේ මේ නැට්ට රෙදි වලින් වගේ හදලා තියෙන්නේ. තෙල් කොළ වෙන්න බෑ. ඉතින් අයිතිකාරෝ මේ වීඩියෝ බලන අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න එයාලගේ හදලා තියෙන මොනවද කියලා. කන්දක් උඩ වගේ තමයි යවන්නේ මේක. කොහේද අදිනවා කියලා හිතා ගන්න බෑ මට. වාඩෝ ඒ නැට්ට දිග. අර තව නැට්ට බිම. මාරම් ගතිය එක නම් මං ආස පාඩ දෙයක් තමයි මේ කහයි රතු කියන්නේ. තාම මං හිතන්නේ නැට්ට බිම බඩු. තව සරුංගලයක් තියෙනවා. තාම නැට්ට බිම කියන්නේ ඔය තරම් නැට්ට දෙකයි කොහොමද මීටර් අප්පට සීරි. තව මෙහෙ නැට්ට. කොහොම හදනවද මන්ද මං හිතන්නේ මාසයක්වත් මහන්සි වෙන්නේ නැති මේක සරුංගලේ හදන්නේ. බාලුගේ නැට්ට දිග නැට්ට කිලෝමීටරයක් විතර දිගයි. මාර විදියට මහන්සිලා තියෙනවා මේ සරුංගල හදන්න නියම වැඩ ටිකක් ඔය හරි. නියම වැඩ ටිකක් තමයි හදලා තියෙන්නේ.
අපි ඊළඟ වීඩියෝ එකට නැත්නම් ඒකේ නැට්ට උඩ යනකම් බලාගෙන ඉඳියොත් අපිට මේ වීඩියෝ ඉවර කරන්න දෙන්නේ නැහැ. ඒ තරම් නැට්ට දිගයි ඒකේ. ඉතින් යාළුවනේ මේ සරුංගලේ තමයි මට පෙන්වන්න ආස ලොකු මොනවද තිබ්බද මේක තමයි මම මේ අවුරුදු දෙකම සුපිරිම නයා සරුංගලේ. ඉතින් මාරම් ගතිය ඒ සරුංගලේ. මේක ඉතින් ගාලු කුපේ තමයි යවලා තියෙන්නේ. අනිවාර්යෙන් දකුණේ කොළ සෙට් එකක් හදලා තියෙන සුපිරිම බැටරියක්. ඉටිකොළ වලින් හදලා තියෙන්නේ. ඉතින් ඉටිකොළ ඉස්සරහට මේ ඉටිකොළ වලින් වෙනම ඩිසයින් එකක් ගහලා තමයි නිකන් මේක හදලා තියෙන්නේ. මම හිතන්නේ ඉටිකොළ වෙන්න ඕනේ. රෙදිද දන්නෙත් නැහැ කොහොමත්. ඉතින් හදපු කට්ටිය ඉන්නවනම් මේක දැකපු කට්ටිය ඉන්නවනම් ළඟට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මේ අලවලා තියෙන්නේ මොන වගේද කියලා. මට හිතෙන විදිහට ඉතින් මේක අලවලා තියෙන්නේ ඉටිකොළ වලින්. ඉටිකොළ ඉස්සරින්ම වෙනත් පාට ඉටිකොළ වලින් ඩිසයින් එකක් ගහලා තමයි තියෙන්නේ. ඉටිකොළ වෙන්න ඕනේ. සමහරට රෙදි වෙන්නත් පුළුවන්. හරියටම කියන්න බෑ. ඒක නම් මාර මතියාලුවනේ. ඉතින් මාරම ලස්සනයි මේ පේන ඇති කට්ටියක් බලාගෙන ඉන්නවා සෑහෙන්න. පට්ටම සෑහෙන ලොකු 4 දෙනෙක් විතර ඇද්දේ. මාරම ගතිය සරුංගල. මේකෙම තව වීඩියෝ එකක් තමයි මේ. ඕනන්න තියෙනවා. ඔය ටික තමයි ඉතින් මම මේ අවුරුද්දේ දැකපු ලස්සනම නිර්මාණ ටික. ඉතින් තව අනිවාර්ය මේ වගේ මීටත් වඩා සෑහෙන සරුංගල් ගොඩක් තියෙනවා මේ. ඉතින් අපිට ඒවා ඒ කියන්නේ සෝෂල් මීඩියා හරහා දැකපු නැති සරුංගල්. ඉතින් එහෙම තියෙනවා නම් අනිවාර්යෙන්ම මගේ WhatsApp නම්බරේ තියෙනවා මගේ channel එකේ. මම මේ වීඩියෝ එක දාන්න යරින්. ඒකට ඉතින් අනිවාර්යෙන් එවන්න. මම මේ වගේම තව නිර්මාණ ටිකක් සෙට් වුණොත් මම අනිවාර්යෙන් තවත් වීඩියෝ එකක් කරලා දාන්නම් හැමෝටම බලන්න. ඉතින් ඔය වගේව හැමෝම දකින්න ඕනේ. ඒ තරම් මහන්සි වෙනවා මේවා හදන්න. ඉතින් මම තව එක සරුංගලයක් ඔයාලට පෙන්නන්නම්. මේක මම දැකපු ලස්සනම නයි සරුංගල මේක. මේ අවුරුද්දේ. මාරම ලස්සනට ඒක අලවලා තියෙන පුදුම මහන්සියක් වෙලා තියෙන්නේ මේ. මම ඇත්තටම සාමාන්‍ය නයි සරුංගල් වලට වැඩි ආස නැහැ. ඒ වුණාට මට මේ සරුංගල දැක්කම මාර විදියට ආසයි දුණා නයි සරුංගල් වල. ඒකනේ අනිවාර්යෙන්ම තෙරුකොළ වලින් නැට්ට දාලා තියෙන්නේ. මාරම ලස්සනයි. ඒක නම් මාරම ගතිය. මේක ඉතින් කොහෙද යවන්නේ කියලා නම් මම දන්නේ නැහැ. ඉතින් මේ වගේ තවත් ඔයාලට හම්බෙලා තියෙන වීඩියෝ අනිවාර්යෙන් මට එවන්න. ඒක මට තව මේකම ක්‍රියේෂන් එකක් හදලා ඔයාලට පේන්න දාන්න පුළුවන් හැමෝටම පේන්න. ඉතින් මේ වීඩියෝ මේ සරුංගල් හදපු අයිතිකාරයෝ මේ වීඩියෝ බලන අනිවාර්යෙන්ම මට යටින් කමෙන්ට් එකක් දාන්න. කොහෙද මේ සරුංගල් හදලා ලවලා තියෙන්නේ? ඒ වගේ සරුංගල් විස්තර ටික ඔයාලා ඉන්න ගම එහෙම මට විස්තර ටිකක් අනිවාර්යෙන් කියන්න. ඊළඟ නම් ඉතින් හැමෝටම සුබ දවසක් පරිස්සමෙන් ඉන්න.